හලෝ ගයිස් ඔයාලා වෙනද වගේම ඩියර් ගේමින් SL YouTube channel එකට ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා ගයිස්. ඉතින් අද මම කියන්න යන්නේ මගේ DR Gaming SL YouTube channel එකට කලින් තිබුණ සිංහල ගේම්පේ SL YouTube channel එකට මොකද උනේ කියන එක. ඉතින් සිංහල ගේම්පේ SL YouTube channel එක කියන්නේ ගොඩක් අමාරුවෙන් කරගෙන ආපු ඉතින් ගොඩක් ඒ වගේම ඉස්සරහට ආපු channel එකක්. ඉතින් ඇත්තටම මේ channel එකට මොකද උනේ? ඇයි මේ channel එක එකපාරම නැති වුනේ? මොකක්ද ඒකට උනේ කියන දේ ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලත් channel කරනවා නම් මේ දේවල් කරන්න එපා. ඒකෙන් ඔයාගේ channel එක ඔයාට සදාටම නැති වෙලා යන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් වුණොත් channel එක ඔයාට ආපහු ගන්න බෑ. ඔයාට වෙනවා ආපහු මුලින් ඉඳන් channel එකක් පටන් ගන්න. ඉතින් මටත් උනේ ඒක තමයි. ඉතින් මම හිතුවා අපේ channel කරන පොඩි channel කරන අය ගොඩ ඉන්නවා. ඉතින් එයාලටත් මේ දේ වුණොත් අපරාධේ පව්. මොකද එයාලත් සෑහෙන මහන්සි වෙලා එයාලට තියෙන දේෙන් මේ channel කරගෙන යන්නේ. ඉතින් මම හිතුවා ඒ ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් guys මගේ channel එක මට සාමාන්‍යයෙන් අවුරුදු 1.5ක් විතර ගියා channel එක හොඳ තැනට ගන්න සිංහල ගේම්පේ SL YouTube channel එක. ඉතින් සෑහෙන මහන්සියක් වෙලා ඉස්සරහට ගත්ත channel එක අන්තිමේට සදාටම නැති වෙලා ගියා. ඉතින් මම ඒක ගොඩක් ගන්න උත්සාහ කරා. ඒ වුණත් ගන්න විදිහක් තිබ්බේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි ආපහු DR Gaming SL කියන නමින් අලුතෙන් channel එකක් හදලා කරන් එන්නේ. ඉතින් මට ආයෙත් මුලින් ඉඳන්ම හැමදේම කරගෙන එන්න වෙනවා guys. ඉතින් ඇත්තටම මම DR Gaming SL YouTube channel එකට කලින් සිංහල ගේම්පේ SL YouTube channel එකෙත් ඉතින් guys සිංහල ගේම්පේ SL YouTube channel එකෙත් මම මේ වගේම ගේමින් වීඩියෝ එතකොට ලයිව් ඉතින් ওই වගේ කරගෙන ආවා. ඉතින් කරගෙන එනකොට මට ඉස්සල්ලාම ඇති වුණ ප්‍රශ්නේ තමයි මගේ එක වීඩියෝ එකට ගයිඩ්ස් ලයින් ස්ට්‍රයික් එකක් වැදුනා. ඉතින් ගයිඩ්ස් ලයින් ස්ට්‍රයික් එකේදී මට ආපු ප්‍රශ්නේ තමයි මම ඒ වීඩියෝ එකේ දාලා තිබ්බා යූටරන් ඩවුන්ලෝඩ් කරගන්න විදිහ. ඉතින් මේ ඩවුන්ලෝඩ් කරගන්න විදිහ දාලා තිබ්බ නිසා එයාලා ඒ වීඩියෝ එකේ වගේම ඩිස්ක්‍රිප්ෂන් එක මේ හැම දෙයක්ම සෑහෙන්න චෙක් කරලා තිබ්බා. ඉතින් එතනදී යාලා මට මේල් එකක් දාලා තිබ්බා වීඩියෝ එක අයින් කරලා ඉවරලා එයාලා කියලා තිබ්බා channel එකේ දාලා තියෙන හැම වීඩියෝ එකකම තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන හැම ලින්ක් එකක්ම අයින් කරන්න කියලා. ඒ කියන්නේ වෙබ්සයිට් වල විතරක් නෙමෙයි මම දාලා තිබ්බ මගේ TikTok, Facebook මේ හැම දෙයකම තිබ්බ ලින්ක්ස් අයින් කරන්න කියලා කිව්වා යාලා. මොකද අර යූටරන් ඩවුන්ලෝඩ් කරගන්න විදිය දාලා තිබ්බ වීඩියෝ එකේ ඒ වෙබ්සයිට් වල ගිහලා ඒවා ඩවුන්ලෝඩ් කරන විදිය ඒ දේවල් දාලා තිබ්බා. ඉතින් ඒ වගේම ඒ වෙබ්සයිට් වල ලින්ක් හිටන් මම දාලා තිබ්බා guys. ඉතින් ඒ හින්දා යාලා ඒ වීඩියෝ එක අයින් කරලා යාලා මට කමියුනිටි ගයිඩ් ස්ට්‍රයික් එකක් දාලා එයාලා දාලා තිබ්බා මේල් එකක් හැම වීඩියෝ එකකම තියෙන අනිත් වීඩියෝ වලත් තියෙන ලින්ක්ස් අයින් කරන්න කියලා. ඉතින් එහෙම තියෙද්දි මේ මැසේජ් එක ආවට පස්සේ මේල් එක ආවට පස්සේ මම මගේ channel එකේ ස්ටුඩියෝ එකට ගිහින් බලපුවාම එයාලා හැම වීඩියෝ එකම ඩිස්ක්‍රිප්ෂන් එක රතු පාටට highlight කරලා පෙන්නනවා. ඉතින් ඒ highlight කරලා තියෙන රතු පාට line එක අයින් වෙන්නේ අර දාලා තියෙන ලින්ක්ස් ඔක්කොම අයින් කරාට පස්සේ ඉතින් මගේ වීඩියෝ වල තිබ්බ ඒ ලින්ක්ස් ඔක්කොම මම ඒ විදිහට ඩිස්ක්‍රිප්ෂන් වල දාලා තිබ්බේවා අයින් කරා. ඊට පස්සේ යාලා ඒ රතු පාටින් highlight කරලා තියෙන එක අයින් කරලා තිබ්බා. ඉතින් guys ඔය විදිහට තමයි පළවෙනි ස්ට්‍රයික් එක මට වැදුනේ. ඉතින් ඒක වැදුනේ කොහොමද මේවා ඩවුන්ලෝඩ් කරන කියන එක සම්පූර්ණව මම පැහැදිලිව පෙන්නපු හින්දා තමයි ඒ ප්‍රශ්නේ ආවේ. මොකද ওই ගේම්ස් වෙබ්සයිට් වලින් ඩවුන්ලෝඩ් කරනකොට ගොඩක් දුරට යූටරන්ස් ඕන වෙනවා. ඉතින් යූටරන්ස් ඩවුන්ලෝඩ් කරගන්න විදිහ ඒ වීඩියෝ එක ඇතුලේ දාලා තිබ්බා. ඉතින් ඒ වගේම ඒ ගේම් එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියන එක දාලා තිබ්බා. ඉතින් එයා YouTube එකේ තියෙන rules වල ඇතුළට සමහර වෙබ්සයිට් වලට ගිහිල්ලා අපි වගේ දේවල් කරනවා පෙන්නනවා වීඩියෝස් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක හින්දා තමයි පළවෙනි ගයිඩ්ස් ලයින් එක වැදුනේ. ඉතින් ඒ ස්ට්‍රයික් එකට මට සතියක් යනකම් මගේ YouTube channel එකේ මට කිසි දෙයක් කරන්න බැරුව එයාලා බ්ලොක් කරලා තිබ්බා. සතියක් යනකම් මට channel එකේ වීඩියෝස් අප්ලෝඩ් කරන්නවත් ලයිව් ස්ට්‍රීම් කරන්නවත් මේ කිසි දෙයක් කරන්න බෑ. අඩු ගානේ ෂෝට් වීඩියෝ එකක්වත් දාන්න බෑ, පෝස්ට් එකක්වත් දාන්න බෑ. ඒ විදිහට යාලා channel එක බ්ලොක් කරලා තිබ්බා. ඉතින් මේක කොහොම කරගෙන යනකොට ආයෙත් මම දැන් මට මේ ප්‍රශ්නෙත් තියෙන හින්දා දැන් මට
ලින්ක්ස් දාන්න බෑ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ හින්දා මම ලින්ක්ස් කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා දැම්මා. ඉතින් එහෙම දානකොටත් මේක එයාලා අල්ලගත්තා. ඉතින් එයාලා අල්ලගෙන ආයෙත් මේල් එකකින් දුන්නා. ඉතින් ඒ දාපු වීඩියෝ එකත් එයාලා ඉන් කරලා ආයෙත් මේල් එකකින් දාලා තිබ්බා පින් කරලා තියෙන ලින්ක්ස් ඔක්කොම අයින් කරන්න. ආයෙ ලින්ක්ස් පින් කරන්නත් බෑ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගයිස් ওই ප්‍රශ්නේ ආවේ. මේ හැම එකක්ම එක වීඩියෝ එකකට වැදුන ගයිඩ්ලයින් ස්ට්‍රයික් එකක් ඉඳලා එයාලා අනිත් වීඩියෝස් ඔක්කොම ඒ විදිහට චෙක් කරන්න ගත්තා. ඉතින් ඒ හින්දා අනිත් වීඩියෝ වල තියෙන දේවල් වලටත් එයාලා මේ විදිහට මේල්ස් දාලා ඒ වගේ තියෙන ඒවා අයින් කරන්න කිව්වා. ඉතින් අන්තිමට මම කරේ GTA 5 එක ගැන වීඩියෝ එකක්. ඉතින් ඒකෙදි මම ගේම් ප්ලේ එක වගේම මම ඒ ගේම් එකත් ඇත්තටම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න විදිය ඒකේ පෙන්වුවේ නැහැ වීඩියෝ එකේ. ඒ වුණාට මම එතනදී මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියන දේ කතන්දරේ කිව්වා. ඉතින් ඒ වගේම ඒකේ ලින්ක් එක ගන්න පුළුවන් කොහොමද කියන එකත් මම කිව්වා. ඉතින් මට ඇත්තටම අර ගයිඩ්ලයින් එක ස්ට්‍රයික් එකක් වැදුනට පස්සේ ගයිස් ඔයාලගේ තියෙන වීඩියෝස් ඔක්කොම එයාලා චෙක් කරන්න ගන්නවා. එතකොට අහුවෙන වීඩියෝස් වලට මේ ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ මොකක් හරි වැරද්දක් වුණාට පස්සේ ටිකක් ලොකුවට වැරද්දක් වුණාට පස්සේ එයාලා ඒ channel එක ගැන හැම වෙලේම අවධානයෙන් ඉන්නේ. ඉතින් එතකොට අපේ තියෙන තවත් දේවල් වැරදි අහුවෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මම අන්තිමට කරේ GTA 5 වීඩියෝ එක. ඉතින් GTA 5 වීඩියෝ එක කරාට පස්සේ ওই ප්‍රශ්නේම ආවිල්ලා තවත් ගයිඩ්ලයින් ස්ට්‍රයික් එකක් වැදුනා. ඉතින් 3ක් එක දිගට වැදුනට පස්සේ ගයිස් අනිවාර්යයෙන්ම channel එක යාලා permanent delete කරලා දානවා. ඒ කියන්නේ channel එක අපිට ආයෙ ගන්න බෑ. අඩු ගානේ ඒ mail address එකෙන් ආයෙ channel එකක් හදන්නවත් බෑ. ඒ කියන්නේ ඔයා පාවිච්චි කරපු Google email address එකෙන් ඔයාලට ආයෙ channel එකක් හදන්නත් බෑ ගයිස්. ඒ විදිහට යාලා සම්පූර්ණයෙන්ම ආගේ channel එක අයින් කරලා දානවා. ඒ email address එකෙන් ආයෙ ඔයාට channel එකක් හදන්නත් බෑ. ඉතින් මේ හැම දෙයක්ම යාලා අයින් කරලා දානවා. ඉතින් එහෙම කරාට පස්සේ අපිට ඒ channel එක ආපහු ගන්න විදිහක් නැහැ. ඔයාලට ඉල්ලීමක් කරන්න පුළුවන්. ඉල්ලීමක් කරත් ඉතින් ඔයාගේ channel එක ඇතුලේ වැරද්ද තියෙනවා නම් එයාලා ආයෙත් කියන්නේ නෑ channel එකේ මෙන්න මේ දේවල් ටික වෙලා තියෙනවා. ඒ හින්දා අපි දෙන්නේ නැහැ කියලා. ඉතින් මම ඉල්ලීමක් කරා. ඉතින් එහෙම කරලත් මට හම්බුන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා channel එකක් කරනවා නම් views ගන්න බලාගෙන වීඩියෝස් කරන්න එපා. මොකද අපි සමහර වෙලාවට views ගන්න කියලා හිතාගෙන අපිට කරන්න එපා කියලා තියෙන දේවල් වලට සමාන දේවලුත් කරනවා. ඉතින් ඔය එහෙම කරන වෙලාවක බැරි වෙලාවත් අපි එයාලගේ rules වලින් පිට ඉන්නේ කියලා rules වලට බාහිරින් ඉඳගෙන වැඩ කරනවා කියලා දැනගත්තොත් ඔයාගේ channel එකට වෙන්න තියෙන හානිය ලොකුම ලොකුයි. මොකද වීඩියෝ එකක් ඩිලීට් කරලා දැම්මට නම් අවුලක් නැහැ. channel එක සම්පූර්ණයෙන්ම permanent delete කරලා දැම්මට පස්සේ අය අපිට මුකුත් කරන්න බෑ. මොකද සමහරට අවුරුදු ගානක මහන්සිය වෙන්න පුළුවන් ඒ අපිට එක තප්පරයකින් දෙකකින් නැති වෙලා යන්නේ. ඉතින් guys ඉතින් channel කරන ඔයාලා පොඩි channels කරන ඔයාලා ගොඩක් දුක් ඉඳගෙන අමාරුවෙන් ඔයාලට තියෙන දේවල් වලින් සෑහෙන වෙහසක් කරන ඔයාලා කරන දේ හරියටම කරන්න දීලා තියෙන rules වලට පිටින් යන්න එපා. ඉතින් channel එක නැති කරගන්න එපා. පරිස්සමෙන් වැඩ කරන්න. YouTube එකේ තියෙන rules එන්න වැඩි වෙනවා. ඉතින් ඒව ගැන අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න. මොනවද යාලගේ තියෙන rules මොනවද අපිට කරන්න බැරි. ඉතින් මේ දේවල් ගැන අවධානයෙන් ඉඳගෙන ඒව ඇතුලේ වීඩියෝස් කරන්න. ඉතින් ඔන්න ඕකයි සිංහල ගේම් ප්ලේ SL YouTube channel එකට උනේ. ඉතින් channel එක නැති වුණාට පස්සේ මම ආපහු DR Gaming SL කියන නමේ ආපහු channel එක හැදුවා. ඉතින් channel එක ආපහු මුලින් ඉඳන් එනවා. ඉතින් එහෙම channel එකක් ඉතින් මුලින් ඉඳන් කරගෙන යනකොට ඔයාලා දන්නවා කොච්චර අමාරුද කියන්නේ. මොකද අර channel එකේ තිබ්බ watch hours හැමදේම හදාගෙන හැමදේම වුණාට පස්සේ channel එක නැති වුණේ. ඉතින් channel එකක් එච්චර අමාරුවෙන් හැමදේම කරගත්තට පස්සේ නැති කරගත්තොත් ඒක හිතට දැනෙන වේදනාව කොයි වගේද කියලා ඔයාලා දන්නවා. මොකද channel එකක් ඒ වගේ හදාගන්න සෑහෙන මහන්සියක් දරන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔන්න ඔකයි සිංහල ගේම් ප්ලේ SL YouTube channel එකට උනේ. ඉතින් ඔයාලත් කල්පනාවෙන් වැඩ කරන්න. channels නැති කරගන්න එපා. channel වලට guideline strike වද්ද ගන්න එපා. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන්
මොන හරි දෙයක් හරි හම්බෙන්නේ නැති ඉතින් පොඩිම දෙයක් හරි ඔයාලට හම්බුණා නම් channel එක වීඩියෝ එකට like එකක් දාගන්න channel එක subscribe කරගෙන bell icon එක all කියන එකට දාගන්න. ඉතින් DR Gaming SL YouTube channel එක සිංහල gameplay SL YouTube channel එක තමයි DR Gaming SL YouTube channel එක විදියට මේ ආයෙත් ඇවිල්ලා තියෙන්නේ. හරි guys එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් gameplay එකකින් හම්බෙමු. ආලා හැමෝටම ජය වේවා.